අයිබෝන්න බසමට අද අපි කතා කරන්න යන්නේ බෞද්ධයාගේ ඇති පූජනීයත්වයට හා වන්දනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී දන්ත ධාතුව ගැන. ඉතින් ළඟදීම දළදා ප්‍රදර්ශනයකුත් තිබෙන නිසා අපි හිතුවා මේ අසිරිමත් දළදාව ගැන ඔගොල්ලෝ නොදන්න කරුණු ටිකක් ඉදිරිපත් කරන්න. ඉතින් ආරාධනා කරනවා දිගටම රැඳිලා එන්න කියලා අප සමග. ඉතින් අපි දන්නවා අපේ දත් හැඩයෙන් හා දිගින් විවිධාකාර වෙනවා කි. නමුත් බුදුන් වහන්සේගේ දත් හැඩයෙන් හා දිගින් එක සමාන. මිනිසා බුදුන් වහන්සේට සම දන්තයයි කියනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් 23 වන ලක්ෂණය තමයි මේ සමදන්ත කියන්නේ. අපි දන්නවා වැඩුණු මිනිසෙකුගේ මුඛය තුල දත් 32ක් පිහිටා තිබෙනවා කියලා. නමුත් බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛය තුල සමදන්ත දත් 40ක් පිහිටා තිබෙනවා. ඉතින් මෙම දත් අතරින් අපගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කියන්නේ බුදුන් වහන්සේගේ යටිහනුවේ තිබූ වම් දන්ත ධාතුන් වහන්සේ. දන්ත ධාතුන් වහන්සේ කරුණු 7ක් තුල තමයි වැඩ සිටින්නේ. මේ කරුණු විවිධ රජවරු විසින් පූජා කොට තිබෙනවා. පිටතට සිට ඇතුළට තිබෙන අවසාන කරඬුව හේමමාලා සහ දන්තවමුරු දන්ත ධාතුව රැගෙන ආ කරඬුව බවට සඳහන් වෙනවා. ඉතින් මේ දන්ත ධාතුන් වහන්සේ ඇස් දෙකින් බලාගන්න ඉතාමත් පින්වන්ත අයෙකු වෙන්නට ඕන. ඒ අතරිනුත් ඉතාමත් ආසන්නයේ සිට දැක ඇත්තේ 14ක් විතරයි. ඉතින් එහෙම දැකපු අය දළදාව ගැන මෙසේ කියාද දළදාව කහට මිශ්‍ර කහ පාටකින් දිස්වනවා. එමෙන්ම එය තඹ ආවරණයකින් ආවරණය කොට තිබෙනවා. දළදාව වටා මැණික්ගල් ගවසා තිබෙන බවට එම ඇසින්දුටු පුද්ගලයා සඳහන් කර තිබෙනවා. ඉතින් අපි දැන් බලමු මේ දන්ත ධාතුව එහි පාරකාරත්වය රාජ උරුමේ සිට දියවඩන නිලමෙතුමා වෙත බාර වෙන්නේ කොහොමද කියලා. ඉතින් 1921 අවුරුද්දේ මැයි මාසයේ 21 වෙනිදා සුවිශේෂී සිදුවීමක් වෙනවා. මේ කාලේ ලංකාවේ අග්ගාටුකාරවලයා වූයේ චාමස් මහත්තයා. ඉතින් මේ චාමස් මහත්තයා නැවතිලා හිටියේ නුවර ක්වීන්ස් හෝටලේ. මේ හෝටලේ ඉන්නකොට මේ අග්‍රාණ්ඩුකාරයා දකිනවා බෞද්ධයන් තුල දළදාව කෙරෙහි තිබූ භක්තිය. මෙම ආණ්ඩුකාරයාට මේ භක්තිය දැකලා මහත් කෝපයක් ඇති වී දළදාව කිනිහිරියන් මත තබා තලා කුඩු කරන්න කියලා නියම කරනවා. දන්ත ධාතුව විනාශ කිරීමට සැරසෙන අවස්ථාව බෞද්ධයන් විසින් කඳුළු පිරි දෙනතින් යුක්තව බලා සිටිනවා. කුළුගෙඩිය උස්සා කම්මල්කරුවා වැරෙන් පහර දුන්නත් දළදාව කුළුගෙඩියට ලංවනවා සමගම අතුරුදහන් වනවා. ආණ්ඩුකාරවරයා කෝපයෙන් නැගිට කම්මල්කරුවාට පහර දී දළදාව සොයන ඇසෙන නියම කරනවා. හැබැයි දළදාව හම්බුනේ නම් නැහැ. සාහිත්‍යයේ එන විදිහට මේ දළදාවට කුළුගෙඩියෙන් පහර දුන් විට දොඹයට තරමේ විශාල වැහිපින්නු වැටි මහ විශාල වැස්සක් ඇදහැලී තිබෙනවා. මේ වැස්ස එක දිගට සති දෙකක් වැහලා තමයි නවතිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සිද්ධියෙන් පස්සේ මේ ආණ්ඩුකාරවරයා මාරු වෙලා වෙන රටකට ගිහින් තියෙනවා. මෙන්න මේ සිද්ධියෙන් පස්සේ තමයි සුදු ජාතිකයෝ තීරණය කරන්නේ දළදාව නැවත බෞද්ධයන්ට බාර දෙන්නේ. මෙතනදී අවශ්‍ය වෙනවා රාජ්‍ය උරුමයකට කිසිසේත්ම අයිතියක් නැති පුද්ගලයෙකුට දළදාව පවරන්න. මෙන්න මේ අවස්ථාවේ තමයි දියවඩන නිලමෙතුමාට දළදාවේ බාරකාරත්වය ඉංග්‍රීසීන් විසින් පවරනු ලබන්නේ. ඉතින් දළදාව ගැන අපි නොදන්න තවත් අසිරිමත් කරුණු සාහිත්‍යයේ හැංගිලා තිබෙනවා. ඒ කියන්නේ එක වීඩියෝකින් නම් ගෙන්න අමාරු. ඉතින් දළදා ප්‍රදර්ශනයක් තිබෙන නිසා අපි හිතුවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ගේන්න කියලා. ඉතින් අපි අදට ගිහින් එන්නම් ඔයාට සුබ දවසක්.